ඉන්දුනීසියානු මහල් නිවාස කාමරයක මරා දමා තිබුණු කෝටිපති ව්‍යාපාරික ඔනේ සුබසිංහ මහතා ඝාතනයට ලක්වීමට පෙර ඔහු මරා දමන බවට බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව ඔහුට අවස්ථා කිහිපයකදීම මරණ තර්ජනය කර ඇති බවට අපරාධක පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන ඇත. ඕනේ සහ බ්‍රසීල ජාතික රෝසා නැමැති බිරිය අතර කොළඹ වෝඩ් ප්‍රදේශ පිහිටි නිවසේ සිටියේදී දේපල සම්බන්ධයෙන් නිතර අඩදඹර හටගෙන ඇති අතර මම උඹව මරනවා I will kill you යයි ඇය අවස්ථා කිහිපයකදීම ඕනේෂ්ට මරණ තර්ජනය කර ඇති බව සොයාගෙන තිබේ. නිවසේ සේවය කරන සේවකයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ එක් අවස්ථාවක ඕනේෂ් සේවකයන් කැඳවා මාව මරණවා කිව්වා ඔයාලා තමයි මාව බලාගන්න ඕනේ යනුවෙන්ද සිය මරණ බිය ගැන කරුණු කියා තිබූ බවයි. රෝසාගේ මිතුරිය බව කියන සැකකාරිය මීට මාස 4කට පමණ පෙර මෙම නිවසට පැමිණි ඇති අතර ඇය පැමිණි පසු නිවසේ ඔවුන් දෙන්නා වෙනම ආධිපත්‍යයක් දරා ඇති බවත් සේවකයින් පවසා තිබේ. ඔවුන් ඕනේෂ් යටත් කරගෙන මෙන් කටයුතු කළ බව පවසා තිබේ. බ්‍රසීලියානු සේවිකාව වැටුපක් ලබන කෙනෙකු වුවත් ඇය හැසිරී ඇත්තේ බිරියගේ සොයුරියෙකු මෙනි. ඔවුන් එකම කාමරයක නිදාගෙන තිබූ බවද හෙළිවිය. බිරිඳ, දියණිය සහ බිරිඳගේ මිතුරිය සමග සංචාරයක් සඳහා 19 වෙනිදා ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් ඇති අතර 3 වනදා ඕනේෂ් ඝාතනයෙන් පසු ඔවුන් දෝහා කටාර් බලා බ්‍රසීලයේ සාව් පාවුලු වෙත පලා ගොස් ඇති බව මේ වින විට තොරතුරු වලින් හෙළි වී තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සහ සිද්ධියෙන් පසු පලා ගොස් සිටින බිරිය හා ඇගේ හෙළිය සොයා විශේෂ රාස් පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට බ්‍රසීලයට යාමට නියමිතව ඇත. බ්‍රසීල ජාතික මිතුරියගේ මිතුරිය මාෆියා කල්ලියක ක්‍රියාකාරී සමාජිකාවක් බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.